තොල පිළිගන්න අපේ SL Drops YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද වීඩියෝ එක ගෙනලා තියෙන්නේ future trading ගැන හරියටම දන්නේ නැතුව future trade කරලා loss වෙලා ඉන්න අයට සහ future trading වලට beginners ලාට තමයි ඉතින් විශේෂයෙන්ම අද මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මුලින්ම කියනවා මේක කිසිම financial advice එකක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම මගේ experience එකත් එක්ක තියෙන දැනුම තමයි ඔයාලට බෙදාගන්නේ. ඉතින් මම ආයෙත් කියන මේක financial advice එකක් නෙමෙයි. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මේ ඉන්නේ Binance exchange එක ඇතුලේ future trading option එක ඇතුලේ තමයි දැන් මම මේ ඉන්නේ ඔයාලට සුපුරුදු interface එකක් තමයි ඉතින් මේක future trade කරනට ඉතින් මම personally use කරන්නේ Binance Bybit කියන exchange එක තමයි ඉතින් තවත් ඕන තරම් exchange තියෙනවා ඔයාලා future trading කරනවා නම් ඉතින් Binance Bybit කියන්නේ මේ වෙද්දි world rank වල number 1 2 වගේ තියෙන ඉහළම රෑන්ක් එකක් තියෙන exchange එකක් තමයි Binance සහ Bybit කියන exchange දෙක. ඉතින් මම මේ වෙනකොට ගොඩක් use කරන්නේ Binance exchange එක නිසා මම ඔයාලට Binance exchange එක ඇතුළෙම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා. ඉතින් අද මම කියලා දෙන්නේ මුලින්ම කිව්වත් වගේ future trading කරලා loss වෙච්ච අයට සහ future trading වලට beginners ලාට මේ future trading එක හරහා යම් කිසි earning එකක් කියන්නේ හොඳ earning එකකට යන්න පුළුවන් සුපිරි methods තුනක් සුපිරිම tips තුනක් තමයි ඉතින් මම අද ගෙනත් තියෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක financial advice එකක් නන් නෙමෙයි. ඉතින් මම මගේ trading කරලා තියෙන experience එකත් එක්ක බෙදා ගන්න දැනුම තමයි ඉතින් ඔයාලට මම අද ගෙනත් තියෙන්නේ. ඉතින් මම පළවෙනි tip එක විදිහට ඔයාලට කියලා දෙන්නේ මේ future trading කරනකොට තියෙන මේ stop loss කියන එක. ඉතින් මම මේ මෙතන TPSL කියන තැන තියෙන මම ටික එක අයින් කරන්නම්. ඔයාලට මෙන්න මේ විදිහට තමයි මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා future trade එකක් දාන්න යනකොට ඊට පස්සේ මේ TPSL කියලා එකක් තියෙනවා ඔයාලට අයිනේ බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකට ටික් එක දා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් take profit සහ stop loss කියලා option දෙකක් open වෙනවා. ඉතින් මේ future trade කරන අයට තියෙන ඔයාලගේ capital එක ඒ කියන්නේ ඔයාලගේ fund එක safety විදිහට තියාගන්න තියෙන හොඳම tool එක තමයි මේ stop loss කියන එක. ඉතින් මම recommend කරන්නේ ඔයාලා future trade කරනවා නම් අනිවාර්යෙන් මේ stop loss කියන එක use කරන්න. නැත්නම් සම්පූර්ණයෙන්ම ඔයාගේ wallet එක wash වෙලා යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකටත් වෙනම option එකක් තියෙනවා මේ cross සහ isolate කියලා. ඉතින් මම ඒක ගැන වැඩියද කතා කරන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ future trading ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේ end screen එකේ දාලා තියන්නම් මේ වීඩියෝ එකේ. ඉතින් ඒක බලපු නැති ඒකත් බලන්න. ඉතින් මේ tips තුනෙන් පළවෙනි එක තමයි stop loss එක. ඉතින් මේ stop loss එක කියන්නේ ඔයා trade එකක් open කරාට පස්සේ ඔයාගේ trade එක loss වෙනවා නම්, ඒ කියන්නේ ඔයා trade එක දාව පැත්තට නැතුව chart එක වෙනස් විදිහකට වැඩ කරනවා නම්, ඔයාගේ profit එකක් එන්නේ නැතුව ඔයාගේ trade එක loss වෙනවා නම් ඔයාගේ loss එක යම් කිසි මට්ටමකින් නවත්ත ගන්න. ඒ කියන්නේ සම්පූර්ණ වොලට් එකේම තියෙන ඔයාගේ සල්ලි නැති වෙන්නේ නැතුව මේ මට්ටමින් trade එක close වෙන්න කියලා ඔයා දාන option එක තමයි මේ stop loss එක කියන්නේ. ඉතින් මේ stop loss එක සාමාන්‍යයෙන් හොඳම trade. ඒ කියන්නේ trading වල expert ලා පවා use කරනවා stop loss එක. මොකද එයාලා capital එක ආරක්ෂා කරගන්න ඕන හින්දා. ඉතින් මේ stop loss එක hit වෙනවා කියන්නේ ඒ කියන්නේ trade එක මේ stop loss එක එනවා කියන්නේ අනිවාර්යෙන් පොඩිම හරි capital එකක් ඔයාලගෙන් loss වෙනවා. නමුත් ඒ යම් කිසි සීමාවකින් ඔයාලට ඒක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මම මේ stop loss එක ගැන කතා කරන්න ප්‍රධානම හේතුව තමයි trade එකක් දාලා ඔයා හිතන්න ඔයා trade එක ගැන බලන්න අමතක නැහැ. කියන්නේ ඔයා මොකක් හරි වැඩකට busy වෙලා හරි මොකක් හරි ඉඳ ඔයාට මේ trade එක ගැන බලන්න බැරි වෙනවා. හදිසියෙ හරි ඒක profit ලා තිබ්බ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට trade එක බලන්න බැරි වෙලා trade එක loss වෙනවා. loss වෙද්දී ඔයාගේ තියෙන account එකේම තියෙන balance එක wash වෙන්නේ නැති. කියන්නේ account එකම wash වෙන්නේ නැති වෙන්න තමයි මේ stop loss එක use කරන්නේ. ඉතින් මම අනිවාර්යෙන් use කරන දේ තමයි මේ stop loss කියන එක. ඉතින් මම ඔයාලට මෙතන පෙන්නනවා මම පල්ලෙහා මේ විදිහට දැනට දාලා මගේ රන් ට්‍රේඩ් එකක් තියෙනවා වෙන මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ WLD USDT කියන coin එකේ දාපු ට්‍රේඩ් එකක්. ඉතින් එතන ඔයාලට බලා ගන්න පුළුවන් දැනට මේ PNL එක 0.7ක් වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් මම මේක පොඩි මාජින් එකකින් දාලා දෙන්නේ USDT 1.2කින් වගේ. ඉතින් ඔයාලට මේකේ පල්ලෙහා මේ leverage කියන එක පල්ලෙහා මේ leverage TPSL close කියලා තියෙන තැනට උඩින් බලා ගන්න පුළුවන්. TPSL කියලා රතු පාටිනුයි කොළ පාටිනුයි මේකේ අගයන් දෙයක් දීලා තියෙනවා. ඉතින් මගේ මෙතන දැන් මේ chart එක තියෙන්නේ 0.5.
5 කියන රේන්ජ් එකේ තමයි මේ chart එක දැන් තියෙන්නේ. ඉතින් මගේ මෙතන මම trade එක open කරලා තියෙන්නේ entry price එක 0.481කින්. ඒ කියන්නේ දැනට මේක profit තත්ත්වයේ පවතිනවා. ඉතින් බැරි වෙලාවත් මේ trade එක loss වෙන්න ගියොත් මෙන්න මේ 0.455 කියන range එකට මේ market එකේ price එක ආවොත් මේ trade එක close වෙනවා. ඉතින් මෙතන දැන් මගේ TP එක තියෙන්නේ 0.6. තව මෙතන 0.1ක් වැඩි වෙන්න ඕනේ මේ trade එක ඔටෝම close වෙන්න. ඉතින් දැන් මගේ මේ ට්‍රේඩ් එක 150 ගණන් ප්‍රොෆිට් ගන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයා මාකට් එක දැන් ඔයා හිතන්න ඔයා ට්‍රේඩ් එක ප්‍රොෆිට් හින්දා ඔයාට ආයෙ මේක බලන්න අමතක වෙනවා. ඒ කියන්නේ දැන් මේක ප්‍රොෆිට් තිබ්බට මේක තව කැනල් chart එකක් වගේ එන්නේදී මේක ආයෙ loss තත්ත්වයට එන්නත් පුළුවන්. ඉතින් ඒක එහෙම තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ. ඉතින් දැන් මගේ මේ ප්‍රොෆිට් වෙලා තියෙන හින්දා මම ප්‍රොෆිට් එක දැන් මම ගන්නෙ නැත්තම් හදිසියෙ හරි මේ ට්‍රේඩ් එක මගේ loss පැත්තට ආවොත් ඒ loss එකේදී මගේ කැපිටල් එකෙන් කිසිම මුදලක් හානි වෙන්නේ නැති වෙන්න අපි ට්‍රේඩ් එක ගත්ත තැනින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න විදිහට ඔයාලට පුළුවන් මේකේ ස්ටොප් ලොස් එක තියාගන්න. ඒ කියන්නේ දැන් තියෙන ස්ටොප් ලොස් එකට આવොත් මගේ ෆන්ඩ් එකෙන් යම් කිසි මුදලක් අයින් වෙනවා. ඉතින් මම ඒක පෙන්නන්නම් කොච්චරක් අයින් වෙනවද කියලා. ඉතින් ඔයාලා මේ යටම තියෙන TPSL උඩ කියන එක එකපාරක් ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට එක තැනක් ඕපන් වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ටේක් ප්‍රොෆිට් හා ස්ටොප් ලොස් කියලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ 0.6ට මාකට් එක આવොත් මගේ එස්ටිමේටල් PNL එකේ තියෙන්නේ USDT 4.3ක් තමයි ප්‍රොෆිට් උනොත් තියෙන්නේ. ඉතින් මන් දීලා තියෙන ස්ටොප් ලොස් එකට මාකට් එක આવොත් මගේ තියෙන මගේ වොලට් එකේ USDT 0.7ක ප්‍රමාණයක් ලොස් එකක් යනවා. ඉතින් දැන් ට්‍රේඩ් එක ප්‍රොෆිට් තත්ත්වයේ පවතින හින්දා ඔයාලට පුළුවන් මේ ස්ටොප් ලොස් එක මොඩිෆයි කරලා ඔයාලා ට්‍රේඩ් එකට එන්ටර් වුණ තැන ප්‍රයිස් එක මෙතෙන්ට දෙන්න. එතකොට ඔයාලගේ දැන් මේක රන් වෙන හින්දා කිසිම වෙලාවක ට්‍රේඩ් එක ලොස් පැත්තට આવොත් ඔයාලගේ වොලට් එකෙන් කිසිම මුදලක් හානියක් වෙන්නේ නැහැ. ඉතින් මම මේක දාලා පෙන්නන්නම් ඔයාලට. මේ මෙතන මේ ස්ටොප් ලොස් කියන තැන මොඩිෆයි කියලා ඔප්ෂන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. අන්නේ මොඩිෆයි කියන තැනට ඇවිල්ලා ඔයාලා ඉස්සෙල්ලාම හොයාගන්න ඔයාලා ට්‍රේඩ් එක ගත එන්ට්‍රි ප්‍රයිස් එක. ඉතින් මම මෙතන යටම තියෙනවා එන්ට්‍රි ප්‍රයිස් කියලා තැනක්. ඉතින් මෙතනම තියෙන 0.4812 කියලා. ඉතින් මම මේ අන්නේ 4.812 කියන තැන මෙතන මොඩිෆයි කරලා මෙන්න මෙතෙන්ට මම එක ලබා දෙනවා. මෙන්න මේ විදිහට දීලා මම කන්ෆර්ම් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන කලින් මගේ මෙතන loss එක පෙන්නුවේ 0.73ක ප්‍රමාණයක්. දැන් ඉතින් loss එක 0.00 තියෙන්නේ. ඒ කියන්නේ මේ trade එක මට බලන්න බැරි වෙලා හදිසියෙ loss පැත්තට આવොත් trade එක ගත්ත තැනින් trade එක close වෙනවා. එතකොට මට profit එකක්වත් loss එකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒකනොත් පුළුවන් ඔයාලට capital එක ආරක්ෂා කරන්න. හැබැයි 100ට මම එතන recommend කරන්නේ ඔයාලගේ trade එක. දැන් මගේ trade එක දැන් 157ක් profit වෙලානේ තියෙන්නේ. ඔයාලා දාන trade එකක් 130කට වඩා ප්‍රොෆිට් පැත්තට આવොත් විතරක් මම මේ කිව්ව TP එක මේ ස්ටොප් ලොස් එක වෙනස් කරන්න. ඉතින් ඒකට කියන්නේ බ්‍රේක් ඉවන් කරනවා කියලා BE කරනවා කියලා කියන්නේ ඒකට තමයි. ඉතින් මෙතන 130කට වඩා આવොත් කරන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි යමු අපේ දෙවෙනි ටිප් එක බලන්න. මම ඔයාලට කියලා දෙන දෙවෙනි ටිප් එක තමයි මේ leverage කියන එක. ඉතින් ඔයාලා ගොඩක් අය දන්නවත් ඇති මේ වෙනකොට මේක ඉතින් ට්‍රේඩ් කරන්න බිග්නර්ස්ලා ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි. ඉතින් මේ leverage කියන එකෙන් සරලවම වෙන්නේ ඔයාලා ගාව අඩු මුදලක් ඒ කියන්නේ USDT 10කට වඩා අඩු මුදලක් තියෙනවා කියලා දැන් අන්න ඒ වගේ තියෙන අය තමයි ගොඩක්ම මේ leverage use කරන්නේ. සාමාන්‍ය ලොකු ෆන්ඩ් එකකින් උනත් leverage use කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒතර risk එකක් තියෙනවා. risk එකක් සහ එතන වාසි පැත්තකුත් තියෙනවා. හැබැයි මේ risk වාසි පැත්තට වඩා මෙතන risk එක ගැන හිතන එක තමයි හොඳ වෙන්නේ. ඉතින් මේ උඩම අපි මෙතෙන්ට අපහම මේ coin එකේ නම තියෙන තැනට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් buy sell තියෙනවා. මෙතන ඔයාලා buy කියන වල long trade එකක් open කරනවා මේ buy කියන තැනිනුත් මේ sell කියන එකෙන් short trade එකක් දා ගන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන විස්තර ඔක්කොම කියලා තියෙනවා මගේ YouTube channel එකේ තියෙන වීඩියෝ එකේ. ඉතින් මම මේ වීඩියෝ එකේ end screen එකේ දාන්නම්. ඔයාලා ඒ වීඩියෝ එකක් බලන්න. ඉතින් මෙතන තියෙන leverage කියන එක මම දැන් කියන්නේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 15x කියලා option එකක් උඩ තියෙනවා. මෙන්න මේ විදිහට මම ඒක උඩ click කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන adjust leverage කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න ඔයාලා USDT 10කින් trade එකක් open කරනවා කියලා හිතන්න. දැන් මම මෙතන මේ leverage කියන තැන වෙනස් කරනවා. හරිද? මම ඔතන leverage 10 දානවා. ඔයාලා බලන්න ඒක leverage 75 යනකම් මේ coin එකට මේ දීලා තියෙන leverage 75. ඔයාලා BTC වලගේ trade කරනවා ඔතන leverage 150 වගේ එනවා. ඉතින් මේ Binance exchange එකේ වැඩිපුරම දීලා තියෙන ඔතන BTC වලට. ඉතින් ඔයාලා Mixi වගේ exchange එක trade කරන්න නම් මේ leverage එක 350 වගේ ගන්නත් පුළුවන් Bitcoin වලට එහෙම.
ඉතින් මම කලින් ට්‍රේඩ් කරලා තියෙන මික්සි වල. ඉතින් මික්සි වල ට්‍රේඩ් කරන්න යන ෆී එක ගොඩක්ම අඩුයි. ඉතින් ට්‍රේඩ් කරන ගොඩක් අය මික්සි එක්ස්චේන්ජ් එක චූස් කරනවා බයිනන්ස් එකට වඩා. ඉතින් එතන මම තමයි ලෙවරේජ් එක වලට පෙන්නනවා. මම 10 දාලා මම මෙතන කන්ෆර්ම් කරපුවාම ඔයාලට බලන්න පුළුවන් 15 තිබ්බ එක ලෙවරේජ් 10 වුණා. ඉතින් ඔයාලා සරලවම හිතන්න ඔයාලා ගාව USDT 10ක් තියෙනවා. හරිද? ඔයාලා ගාව USDT 10ක් තියෙනවා නම් ඔයාලා ට්‍රේඩ් එකක් දාදී USDT 10ම දාලා මෙතන ලෙවරේජ් කියන එක 10ට දාලා ට්‍රේඩ් එකක් ඕපන් කරොත් එන්නේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ USDT 100ක් විදිහට. ඒ කියන්නේ අපි ගාව තියෙන එක මේ ලෙවරේජ් එකේ තියෙන ගාණෙන් වැඩි වෙලා තමයි ට්‍රේඩ් එකට වෙන්නේ. ඉතින් මම USDT එකක් තියෙනවා මං ගාව. මම මෙතන ලෙවරේජ් 10 දානවා කියලා. එතකොට USDT 10කින් තමයි ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මම පල්ලෙහා මම ට්‍රේඩ් එක ඕපන් කරලා තියෙන්නේ. ඔතන මම ඕපන් කරේ 1.2.3ක වගේ ප්‍රමාණයක මාජින් එක. දැන් 1.8යි 5 වෙනවා මේ ප්‍රොෆිට් එකත් එක්ක. ඉතින් ඔයාලට බලන්න මම එක ක්‍රොස් 10ෙන් දාලා තියෙන. ඒ කියන්නේ මම ලෙවරේජ් 10 තමයි යූස් කරලා තියෙන්නේ. වෙන්න මේ ලෙවරේජ් එක. ඉතින් මම මෙතන මම ආයෙම ට්‍රේඩ් එක දාලා තිබ්බ එක ලෙවරේජ් 15 මම දානවා. තොරවල් බලලා මෙතන මගේ මාජින් එකේ ආයෙම පෙන්න USDT 1.2.3 මම කලින් එතන වෙනස් කරපුවාම මෙතනත් වෙනස් වෙනවා ට්‍රේඩ් එක. ඉතින් මේ ලෙවරේජ් කියන එකෙන් කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලා USDT එකකින් නම් සාමාන්‍ය අමාරුයි ට්‍රේඩ් එකක් කරන්න. ඒතර රිස්ක් එක වැඩි. ඔයාලා හිතන්න USDT දෙකක වගේ ප්‍රමාණයක් දාලා ලෙවරේජ් 15ක් යූස් කරනවා කියලා. එතකොට USDT දෙක 15ෙන් වැඩිලා USDT 30ක් විදිහට තමයි එතන වැටෙන්නේ ට්‍රේඩ් එක. ඉතින් ඒ විදිහට එතන රිස්ක් එකක් සහ අපිට ප්‍රොෆිට් කිරීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි අපි ගාව වොලට් එකේ පොඩි ෆන්ඩ් එකක් තියෙනවා. ඔයාලා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලා ෆන්ඩ් එක සේෆ්ටි තියාගන්න. ඉතින් එතකොට ලෙවරේජ් එක ගොඩක් යූස් කරනවා කියන්නේ එතන වොලටයිල් වීමේ කියන්නේ රිස්ක් එක වැඩි. ඔයාලා ලෙවරේජ් එක වැඩිපුර යූස් කරනකොට ලික්විඩිටි වෙනවා වැඩි ට්‍රේඩ්. ඒ කියන්නේ අපේ ස්ටොප් ලොස් එක තියෙන ප්‍රයිස් එකට කලින් ලික්විඩ් ප්‍රයිස් කියලා එකක් තියෙනවා. මේ ලික්විඩ් ප්‍රයිස් එකෙන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඉතින් මම පෙන්නන්නම්. ඔයාලට මෙතන බලා ගන්න මේ ක්ලෝස් කියන එකට උඩින් තියෙනවා ලික්විඩිටි ප්‍රයිස් කියලා එකක්. හරිද? ඉතින් එතන ලික්විඩිටි ප්‍රයිස් එකේ 0.4යි 5යි 3යි 2 තියෙනවා. ඉතින් මම ස්ටොප් ලොස් එක දැන් මම තිබ්බේ එන්ට්‍රි ප්‍රයිස් එකනේ. දැන් එන්ට්‍රි ප්‍රයිස් එකට මම කලින් තියලා තිබ්බ ස්ටොප් ලොස් ප්‍රයිස් එක තියෙනවා නම් ඔයාලා හිතන්න මේ ලික්විඩ් ප්‍රයිස් එකට වඩා 15ක්. කියන්නේ ලික්විඩ් ප්‍රයිස් එක අපි ගණන් ගන්න නැතුව ඊට පල්ලෙහින් අගයක තමයි ස්ටොප් ලොස් එක තියලා තියෙන්නේ. හැබැයි මේ ලික්විඩ් ප්‍රයිස් කියන තැනට මාකට් එක ආවොත් අපේ ස්ටොප් ලොස් එකට යන්න කලින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යනවා. ඉතින් ඒක තමයි මේක අපි සාමාන්‍යයෙන් ලොක් ෆන්ඩ් එකක් යූස් කරද්දී ෂෝට් ට්‍රේඩ් වලට මෙන්න මේ ලික්විඩිටි කියන එක ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් මේක ලොන් ට්‍රේඩ් වලට ඇඩ් වෙනවා. සහ පොඩි ෆන්ඩ් එකකින් ෂෝට් ට්‍රේඩ් කරත් මේ ලික්විඩ් ප්‍රයිස් එක ඇඩ් වෙනවා. ඉතින් මේක සාමාන්‍ය ලොකු ෆන්ඩ් එකකින් ට්‍රේඩ් කරනවා නම් මේ ලික්විඩ් ප්‍රයිස් එක 0 වෙනවා. ඒ කියන්නේ මාකට් එක විසින්ම ක්ලෝස් කරන තැනක් නැතුව යනවා. ඒතකොට අපිට ස්ටොප් ලොස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දුන්න විදිහට මෙතන ලෙවරේජ් එක ඔයාලා යූස් කරන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මම යූස් කරන්නේ ලෙවරේජ් එක 10ත් 15ත් අතර විතරයි. ඊට වඩා යූස් කරන්නේ නැහැ. ඉතින් මම රෙකමෙන්ඩ් කරන්නේ ලෙවරේජ් 10 15ට වඩා යූස් කරන්න යන්න එපා. ඉතින් ඔයාලට ඊට වඩා යූස් කරනවා නම් ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් හැකියාව සහ ඔයාලගේ account එකකින් ලොකු ලොස් එකකට යන්න හැකියාව ඒ දෙපැත්තම දින. ඉතින් ගොඩක් ඔයාලා බලන්න ප්‍රොෆිට් එකට වඩා එතන ඔයාලගේ පොඩි ෆන්ඩ් එකක් තියෙනවා නම් ඔයාලගේ ෆන්ඩ් එක සේව් කරගන්න බලන්න. ඉතින් එතකොට ලෙවරේජ් යූස් කරන විදිහ තමයි අන්නේ ටිප්ස් දෙවෙනි ටිප්ස් එකෙන් මම කියලා දුන්නේ. ඉතින් වැඩිපුර ලෙවරේජ් එකක් යූස් කරලා ඔයාලට වැඩිපුර ප්‍රොෆිට් එකක් සහ ඔයාලගේ වැඩිපුර account එකෙන් loss එකක් වීමේ හැකියාවකුත් තියෙනවා. ඔයාලා හැමතිස්සෙම ප්‍රොෆිට් එක පැත්තම නැතුව දෙපැත්තම බැලන්ස් කරන්න. ඉතින් මම තුන්වෙනි ටිප්ස් එක විදිහට මම කියලා දෙන්නේ මේ කැපිටල් යූස් කියන එක. ඒ කියන්නේ අපේ ෆන්ඩ් එකෙන් කොච්චර ගාණක් ඔයාලා යූස් කරනවද ඔයාලා ට්‍රේඩ් එකක් දාන්න. ඉතින් මම සරලවම මම හිතන්නම් ඔයාලා ගාව තියෙනවා USDT 100ක් බැලන්ස් එකක් තියෙනවා මේ ට්‍රේඩින් වලට ඔයාලා එන්ටර් වෙද්දී. ඉතින් ඩොලර් 100ක් ඕන. ඔයාලා අඩුම මම රෙකමන්ඩ් කරන්නේ USDT 10ක් තියාගෙනවත් එන්න මේ ෆියුචර් ට්‍රේඩින් කරනවා නම් නැත්නම් ටිකක් අමාරුයි මේ ෆියුචර් ට්‍රේඩින් වල ඉස්සරහට යන්න. ඉතින් මම අඩුම රෙකමන්ඩ් කරන්නේ USDT 10. ඉතින් USDT 10ක් දානවා කියලා ඔයාලා එක ට්‍රේඩ් එකකට USDT 10ම දාන්න එපා. දැන් මම මේ දාලා තියෙනවාගේ USDT 1.5ක් වගේ දාලා පොඩි ලෙවරේජ් එකක් යූස් කරලා පුළුවන් ඔයාලට ට්‍රේඩ් කරන්න. ඉතින් මෙතන ඔයාලා USDT 10ක් තියනවා කියලා හිතන්න. USDT 10න් 1.5 ගන්නවා ට්‍රේඩ් 4-5ක් විතර ඕපන් කරගන්න පුළුවන්. ඔයාලා හිතන්න ඔයාලා එකවරම USDT 10ම ට්‍රේඩ් එකක් දාලා ලොස් වෙනවා. එතකොට ඔයාලට ආයෙ ට්‍රේඩ් එකක් දාන්නවත් ඒ ලොස් එක කවර් කරගන්නවත් කිසිම විදිහක් නැහැ. ඉතින් මම ඩොලර් 100 උදාහරණ බලන්නම්. ඔයාලා USDT 100කින් ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා නම් අඩුම ඔයාලා USDT 5-10ත් අතර ප්‍රමාණයක් එක ට්‍රේඩ් එකකට යූස් කරන්න. මොකද USDT 100ම දාලා එක ට්‍රේඩ් එකක් දැම්මොත්
ඔයා හිතන්න ඔයා ලොස් වුණා ඔයා ලොස් වෙන්නේ නැතුව ප්‍රොෆිට් වුණාත් ඔයාලට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් USDT 100කින් ලෙවරේජ් 10 15 වගේ යූස් කරලා ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හැබැයි ඔයාලා හිතන්න ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ ඔයාලා USDT 100න් ලෙවරේජ් 15 වගේ දාලා ට්‍රේඩ් එක ඕපන් කරලා මොකක්ම හරි දෙයක් හින්දා එක්ක නිවුස් එකක් ඇවිල්ලා මොකක්ම හරි දෙයක් හින්දා ඔයාලා ලොස් වෙනවා. ලොස් වෙනකොට ඩොලර් 100ම ඉවරයි. ආයි ට්‍රේඩ් කරන්න හැකියාවකුත් නැහැ. ලොස් එක කවර් කරන්නත් විදිහක් නැහැ. ඉතින් ඒ වගේ නෑ ඔයාලා USDT 10ට අඩු මුදලක් ඒ කියන්නේ USDT 10කින් ට්‍රේඩ් එකක් ඕපන් කරනවා නම් USDT 100ක් තියෙන කෙනෙක් ඒ ට්‍රේඩ් එකක් ලොස් වුණා කියලා හිතන්න ඩොලර්ස් 10ක් ඉවරයි. හැබැයි තව ඩොලර්ස් 90ක් තියෙන ඔයාට තව ට්‍රේඩ් 9ක් ඕපන් කරන්න පුළුවන්. ඒ ලොස් වෙච්ච එක කවර් කරගන්න. අන්නේ ඒ විදිහට හිතලා ඉතින් ප්‍රොෆිට් එක ගැනම හිතන්න එපා. එතන ඔයාලගේ account එකේ safety කියන්නේ fund එක safety එක තියාගන්න බලන්න මං කියන විදිහට. ඉතින් මම recommend කරන්නේ ඔයාලා ගාව තියෙන fund එකෙන් 110ක් විතරක් එක ට්‍රේඩ් එකකට යූස් කරන්න. ඉතින් ඒක ඔයාලා කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. ප්‍රොෆිට් එක අඩුයි කියලා ඔයාලා ලොකු මාජින් එකකින් ගිහිල්ලා ට්‍රේඩ් එකක් දාලා ලොස් වුණොත් ඒ ට්‍රේඩ් එක ආයෙ ඔයාලට රිකවර් කරගන්න ආයෙම මුදලක් මේ ට්‍රේඩ් එකකට දාන්න වෙනවා වෙනම. ඉතින් මම මේක බිග්නර්ස්ලාට ගොඩක්ම කියන හින්දා ලොකු ෆන්ඩ් එකක් නැති කෙනෙක්ට උනත් ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් මගේ මෙතන මේ ඔයාලා ගන්න පුළුවන් මේ 0.7ක් දැන් ප්‍රොෆිට් එකලා තියෙන එක මම තාම දැන් මම ඔයාලට කැමති නම් ඔයාලා TP තියෙන ප්‍රයිස් එකට මෙන්න ඕනේ. මෙතනින් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලා TP එක එනකම් ඉන්න ඕන නම් ඉතින් ඔහොම ට්‍රේඩ් එක තියලා තිබ්බම ටාගට් පොයින්ට් ගියොත් එතනින් ප්‍රොෆිට් එක නිකම්ම අරගෙන ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා. ඉතින් මෙන්න මේ ටිප්ස් තුන තමයි. ඉතින් මම කියපු පළවෙනි ටිප්ස් එක ස්ටොප් ලොස් එක යූස් කරන එක. ඊට පස්සේ ලෙවරේජ් එක. ඊට පස්සේ ඔයාලගේ කැපිටල් එකකින් 10% යූස් කරන්න කියලා තමයි මේ ටිප්ස් තුන. සරලවම ඉතින් මේ ස්ටොප් ලොස් එක කියන ගැන ඔයාලා ගොඩක් හිතන්න. ඉතින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද හරියට මේ ෆියුචර් ට්‍රේඩ් එකක් ඕපන් කරගන්නේ කියලා. මේ ලෙවරේජ් ගැන TPSL ඊට පස්සේ මේ liquidity ගැන ඔක්කොම වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක දාලා තියෙනවා YouTube channel එකේ. ඉතින් YouTube channel එකේ මම එතන end screen එකේ දාලා තියන්නම් වීඩියෝ එක. ඉතින් ඔය ටික තමයි මම කියනවා. ඉතින් වීඩියෝ හොඳයි නම් like කරලා comment එකක් දාන්න. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දාන්න comment section එකේ. ඉතින් ඔයාලා අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් crypto සම්බන්ධ සහ e-money content ගොඩක් අපේ channel එකේ වැටෙනවා. ඉතින් bell icon එකත් ඕල් දාලා තියාගන්න. channel එක subscribe කරලා නැත්නම් තාම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.